අංක 116 නිතරගම වසමේ අලුත්වැව ගමේ පදිංචිකරුවෙකු වෙමි. මාගේ නිවස වැහි කාලයට සම්පූර්ණයෙන්ම යට වෙනවා. කල්ලජ්ජම වැව ස්මාර්ට් කියලා එකක් තියෙනවා. ඒකෙන් සහ ලොකුබණ්ඩා මාමගේ වතු පෙළෙන් වතු එන සැඩ පහරට මගේ ඉඩම සම්පූර්ණයෙන්ම යට වෙනවා. ගේත් එක්කම යට වෙනවා. මම ග්‍රාම සේවක නිලධාරිතුමියට ප්‍රාදේශීය ලේකම්තුමාට තුමියට මම වසර ගාණක් තිස්සේ අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මට ස්ථිර වැසිකිළියක් නැත. මට පාසල් යන දරුවෙක් සිටිනවා. එයා ඉගෙනුම ලබන්නේ හැටව බණ්ඩාරනායක නවෝදය පාසලේ 6 වෙනි ශ්‍රේණියේ B පන්තියේ. මට ස්ථිර රැකියාවක් නැත. කුලී වැඩ තමා කරන්නේ. හැමදාමත් කුලී වැඩ නැත. මගේ නෝනා හෘදයාබාධ රෝගියෙකි. ගල්ගමුව මහරෝහලෙන් මාසිකව බෙහෙත් ගන්නවා. අලුත්වැවේ ගමේ හැමෝටම වගේ වැසිකිළි තිබෙනවා. හොඳ නිවෙස් තිබෙනවා. මට නිවසක් ස්ථිර නැත. තහඩු සෙවිලි කරලා තිබුණත් ඒ නිවසේ තහඩු වැසිදාට දිරා පත් වෙලා තිබෙන නිසා තෙමෙනවා. මා ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ අවධානය යොමු කොට මටත් හරිහැටි නිවසක් සහ වැසිකිළියක් සදලා දෙන්න. අධ්‍යාපන කටයුතු වලට සඳහා මා බොහොම අමාරුවෙන් තමා මේ දරුවව ජීවත් කරගෙන ජීවිකාව ගත කරන්නේ. මට ස්ථිර ගයක් පුළුවන් නම් හදලා දෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම මං දුප්පත් කියලා මම මේ ගමෙන් අයින් කරලා තියෙනවා. මේ ගමට පාස් වෙනවා. හැම දෙයක්ම රජයේ ආධාර පාස් වෙනවා. ඒ ආධාර සියල්ල එයාලා විහිං ඒ කට්ටිය විසින් භුක්ති විඳිනවා. ග්‍රාම නිලධාරිතුමියක් ඉන්නවා. ග්‍රාම නිලධාරිතුමිය, සංවර්ධන නිලධාරිතුමිය, ඒ වගේම සමෘද්ධි නියාමකතුමා ඒ සියලු දෙනා මේවා යටපත් කරනවා මට තියෙනවා කියලා. මට හැම දෙයක්ම තියෙනවා මෙයාට දෙන්න සුදුසු නැහැ කියලා කියනවා. මේ ඊයේ පෙරේදා ප්‍රාදේශීය ලේකම්තුමියට ලියුමක් යොමු කරා. ඊට පස්සේ එයා කියන ඔයාට දෙන්න සුදුසු නැහැ කිව්වා. ලියුම පොඩි කරලා ඩස්ට්බින් දැම්මා. මම ප්‍රසිද්ධියම කියනවා ඇත්ත කතාව ඒකයි. ඒ වගේම ග්‍රාම සේවක නිලධාරිතුමියට ලියුමක් ඉදිරිපත් කරා. ඒක ග්‍රාම සේවක නිලධාරිතුමිය ලියුම අතට ගත්තා. ඇයි මෙහෙම කරන්නේ අහිංසක මටත් ලස්සන නිවසක් හදලා දෙන්න, වැසිකිළියක් හදලා දෙන්න. මා එච්චරයි ඉල්ලන්නේ. ඇවිල්ලා බලන්න. ගෙදර ඇවිල්ලා බලන්න. බලලා ඉවර වෙලා මටත් මේ වාගේ පිළිසරණක් කරන මෙන්න ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට මම ලියුමක් රෙජිස්ටර් තැපෑලේ මම දාලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. බුදු සරණයි.